2029දී නාමල් ජනාධිපති වෙනවා. දැන් කියනවනේ. දැන් ජ්‍යොතිෂයේදී හරියට කියනවා. ඒක කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ මේගොල්ලෝ හිතනවා මේක මේ 2029 වෙනකොට මේ ආණ්ඩුව විනාශ වෙනවා. එතකොට මේ යන ගමනත් එක්ක මේගොල්ලන්ට මේක යන්න බෑ. එතකොට ඊළඟ ප්‍රතිකර්මය මෙයා කියන එකට කිසිම ජ්‍යොතිෂාන වීඩියෝ කිසිම දිගකින් හොයන්නේ නැහැ. කිසිම විද්‍යාත්මක දැනුමක් උතර නැහැ. මේ දැන් කරන අනාවැකි සියල්ල මේගොල්ලෝ කරන්නේ ඉදිරි අනාගතයේ දිහා යම්කිසි දෙයක් වෙනවයි කියන නිශ්චිත අවබෝධයක් නැතුව. ජ්‍යොතිෂය තුළ පලාපල කීමේදී ඉදිරි අනාගතය පිළිබඳව කතා කරන්න පුළුවන් ලෝකායන ජ්‍යොතිෂය ගැන හොඳටම දන්නා කියන කෙනෙක්ට. 89 වෙච්ච පීඩනය මිනිස්සුන්ට දැනෙච්ච පීඩනය මිනිමෙරුම් වලින් අරගල වලින් 2020 දී තුන. විද්‍යාව මේ උතුම් විද්‍යාව මම අදාරන විදිහට මේ විද්‍යාව තුළ මිනිස්සෙක් හදන්න පුළුවන් ගොඩනගන්න පුළුවන්. ඒක කියන්නේ කෙට්ටු කරන නරක ග්‍රහයෙක් කියලා නෑ. ඒ ග්‍රහදසාව ලබා තියෙන කෙනා අනිවාර්යෙන් සම්පත් වලින් පරිපූර්ණව කේතු දසාව. ඊට පස්සේනේ සිකුරුනේ. සිකුරු කියන්නේ කවුද? සිකුරු කියන්නේ විපත් දසාව. එතකොට අන්නේ පෞල් ජීවිත අවුල් වෙලා අන්න මම කියනවා අන්න දැන් ඔන්නවාට සිකුරු ලබලා තියෙන දැන් නියමයිනේ දැන් අවුරුදු 20ක් එකද. හැබැයි ඒ සිකුරු දසාව තුළ ඒ මනුස්සයාට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි. ඉතින් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජ්‍යොතිෂ්‍ය ගැන ටිකක් වැඩිපුර. දැන් ඔබ අහන කාරණාවක් තමයි දන්න කාරණාවක් තමයි කියනවා ඔබට අපලයි කියලා කියනවා. රටට අපලයි කියලා කියනවා. මේ ඉදිරි කාලවකවානුව රටට හොඳයි කියලා කියනවා. සමහර අය රටට නරකයි කියලා කියනවා. මොකක්ද මේ කරන පැහැදිලි කිරීම? කෙනෙක්ට හොඳයි නරකයි කියලා කියන්නේ කොහොමද? නැත්නම් රටක් විදිහට සමාජයක් විදිහට අපිට හොඳයි නරකයි කියලා කියන්න පුළුවන් වෙන්නේ කොහොමද? සුරේෂ් මහත්මයා ජ්‍යොතිෂයට ඇත්තටම මේ දේ කරන්න පුළුවන්. ඔව්. මම මේක නිකන් සංකීර්ණ කාරණයක් අපි නිකන් සරලව මේක මිනිස්සුන්ට කියලා දෙමු. අපේ තියෙන ජ්‍යොතිෂ ක්‍රම දෙකක්. ඒ කියන්නේ ලෝකායන ජ්‍යොතිෂය තුළ තමයි ඔය අපි බලන රටට කොහොමද එතකොට දේශගුණික තත්ත්වයන් කොහොමද මිනිස්සුන්ගේ රට තුළට ඒකාලෝක වෙලා ඉන්න මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ජාත්‍යන්තර සමබරතාවය ඇති කරගන්නේ කොහොමද කියන එක අපි ලෝකායන ජ්‍යොතිෂයේදී බලනවා. හැබැයි මේ ලෝකායන ජ්‍යොතිෂ මහත්මයා අපි හැමෝටම ඒක කරන්න බෑ. තේරුණාද? දැන් කරන්නේ ඉදිරි අනාගතයේ දිහා බලලා මම මේක ඕනම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ ස්ථානයට ඇවිල්ලා තර්ක කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට මේ ඇස්ට්‍රොලොජි සෙන්ටර් එක ගාවට ඇවිල්ලා අමිල මහත්මයා මාත් මෙතන තව කෙනෙක් හිටියත් තර්ක කරන්න පුළුවන්. මේ දැන් කරන අනාවැකි සියල්ල මේගොල්ලෝ කරන්නේ ඉදිරි අනාගතයේ දිහා යම්කිසි දෙයක් වෙනවයි කියන නිශ්චිත අවබෝධයක් නැතුව. ඒ කියන්නේ අපි කියමුකෝ මම මේක නම් ගම් සම්බන්ධ කරලා තරහ වෙන්නට එපා. 2029 දී නාමල් ජනාධිපති වෙනවා. දැන් කියනවනේ. දැන් ජ්‍යොතිෂයේදී හරියට කියනවා. ඒක කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ මේගොල්ලෝ හිතනවා මේක මේ 2029 වෙනකොට මේ ආණ්ඩුව විනාශ වෙනවා. එතකොට මේ යන ගමනත් එක්ක මේගොල්ලන්ට මේක යන්න බෑ. එතකොට ඊළඟ ප්‍රතිකර්මය මෙයා කියන එකට කිසිම ජ්‍යොතිෂාන වීඩියෝ කිසිම දිගකින් හොයන්නේ නැහැ. කිසිම විද්‍යාත්මක දැනුමක් උතර නැහැ. තනිකර තියෙන්නේ වචනයක් විතරයි. ඒතර ඒ වචනයට ඕගොල්ලෝ අපි හැමෝම රැවටෙනවා. තේරුණාද? ඒතර ඒ වචනය තුලින් යම්කිසි මාකටිං එකකුත් වෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම ඔයගලන්ට කියනවා ජ්‍යොතිෂය තුළ පලාපල කීමේදී ඉදිරි අනාගතය පිළිබඳව කතා කරන්න පුළුවන් ලෝකායන ජ්‍යොතිෂය ගැන හොඳටම දන්නා කියන කෙනෙක්ට. ඒතර ලෝකායන ජ්‍යොතිෂය කියන්නේ මොකද්ද? මේ ග්‍රහ අපේ රටේ ලග්නය කුම්භ ලග්නය. තේරුණාද? ඒතර සමහර ඇමරිකාව වගේ ලග්නයක් වෙන්නේ වෘෂභ ලග්න, ඒ වගේ ලග්න. ඒතර ඒ ලැබෙනා වූ හිරු කිරණ ඒ රටවල් වලට එකින් එක ආකාරයෙන් වෙනස්. අපේ රටේ තියෙන සාමාන්‍ය මැදපන්තිය ජනතාවක් ඉන්න මහන්සි වෙලා සෙනසුරු ග්‍රහයට අධිපති ඉන්න මිනිසුන් ඉන්න රටක්. ඒතර මේ රටේදී මිනිස්සු ඊටමත් ශරීර ශක්තිය වැඩි. ඒ ශරීර ශක්තිය වැඩියෙන් එතකොට වැඩ කරන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ නිකන් ඉඳලා කන්න බොන જાතියක් නෙමෙයි අපේ જાතිය. එතන මේ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. තේරුණාද? ඒතර රට තුල වැටීම් ගැන කතා කරන්න පුළුවන්. 94 වෙච්ච දේ 2023 තුන. ඒ කියන්නේ අවුරුදු 30කට පස්සේ ඒ දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. අපිට ඇස් දෙකට පේන්න. 89 වෙච්ච පීඩනය මිනිස්සුන්ට දැනෙච්ච පීඩනය මිනිමෙරුම් වලින් අරගල වලින් 2020 දී තුන. තේරුණාද? 2019 දීත් ඒක ආරම්භ වුණා. කොරෝනා වලින් ආරම්භ වෙලා රට තුල පීඩනය තුල 87 දී තිබ්බ ඒ පීඩනය අවුරුදු 30කට පස්සේ නැවතත් ඒ ග්‍රහ බලපෑමෙන් වුණා. ඒක සෝවා ධර්මය. ඒතකොට දැන් ඉදිරි අනාගතයේදීත් අපිට කියන්න පුළුවන් 2008 දී වෙච්ච දේ, 2005 දී වෙච්ච දේ 2035 දී වෙනවා කියන එක. හරි? ඒතකොට 2027 දී වෙන දේ අපිට දැන් මේ අනාවැකියක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි මේක 100% පරාහිතයි කියලා ඔයගොල්ලෝ කියන්නට බෑ. තේරුණාද? මේක අපි හිතනවා පරණ දේවල් අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරලා කියන්නා වූ කාරණා සමහර කාරණාවලදී සමහර තැන්වලදී ජ්‍යොතිෂ වේදීන්ටත් වර්ධනයක් තියෙනවා. ඒ නිසා මම මේ ජ්‍යොතිෂයන්ට ආරාධනයක් කරනවා
පාරම්පරිකව එන මේ ජ්‍යොතිෂවේදයේදී පලාපල කියන්න ගිහිල්ලා මේ පුද්ගලික ජීවිතයත් එක්ක සම්බන්ධ සහසම්බන්ධතා තියෙන මේ විද්‍යාව, මේ උතුම් විද්‍යාව මම අදාරන විදිහට මේ විද්‍යාව තුළ මිනිස්සෙක් හදන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන්. මේ මිනිස්සයාගේ පෞද්ගලිකව කතා කරලා අපිට මේ මිනිස්සයාගේ යන්න තියෙන නරක පාරක් තියෙනවා අපි ඒක අයින් කරලා දාන්න පුළුවන්. ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා ජ්‍යොතිෂවේදීන්ට පුළුවන් තරම් අපි ඇත්ත කතා කරලා මේක ඉදිරියට අරගෙන යමු කියලා. දැන් ඇත්තටම මෙතුමත් එක්ක කතා කරද්දී අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි ජ්‍යොතිෂය තුලින් ඔබට බොරු කරන්න බෑ. මේක ඇත්ත ශාස්ත්‍රයක්. ඒ නිසා ඔබ ඇත්තක් ඕන කියන්න. පුද්ගලයෙක් විදිහට රටක් විදිහට ගොඩනගද්දි මේ පිළිබඳ ලොකු අවබෝධයක් ඇතුව කතා කරන්න ඕන දෙයක් නැතුව මේ සරලව ඔබට හිතෙන දේ කියන්න ඔබට අයිතියක් නැහැ කියන එක ඒත්තු ගන්නවන්න තමයි අපි ගොඩක්ම මේ වැඩසටහන් ඉදිරියට අරගෙන යන්නේ. සුරේෂ් මහත්මයා දැන් මේ කියන ජ්‍යොතිෂ පිළිබඳ සිදු කරන යම් යම් අනාවැකි සමහරවිට හරියන අවස්ථා තියෙනවා. ඔබතුමාකෝ වගේ සමහරට යම් යම් පසුබෑම් වලට ලක්වන හරි නොයන අවස්ථාත් තියෙනවා වෙන්න පුළුවන්. කොහොමද කෙනෙක් නිවැරදි ජ්‍යොතිෂ්‍යවේදියා තෝරගන්නේ? ඒකට අපි පොඩ්ඩක් පොඩි මාවතක් හදලා දෙන්න ඕන අපේ වැඩසටහන් බලන අයට. ඔබ ඔබේ ජීවිතයේ යම් අවස්ථාවකදී ජ්‍යොතිෂ්‍යවේදියෙක් තෝරගන්න ඕන නම් මොනවද සැලකිලිමත් වෙන්න ඕන? අපි මහත්මයා මෙහෙම බලමුකෝ. දැන් මේ රටේ මේ කාලය තුල යන තත්ත්වය අනුව අපි කියනවා මීන ලග්නයට දැන් ඒ රාශිකයක් යනවා කියලා. හරිද? ඒතකොට කටක ලග්නයට ඒ රාශිකේ ඉවරයි. ඒතකොට ගුරුත් දැන් උච්ච වෙලා තමගේ ලග්නේ ඉන්න ඉඳ අපි කියනවා ඊටමත් හොඳ කාලයක් කියලා. ඒතකොට අපි සමහරකට සිංහ ලග්නේ කට්ටිය කියනවා අන්තිම නරකයි මරණය බව ඇති කරන්න පුළුවන් කියලා. දැන් මේ මම මේ පලාපල කියන්නේ. පලාපල. තේරෙනවද? දැන් මේ පලාපල කියන්නේ අපි මේ ඒ රාශික තත්ත්වයට අනුව. ඒතකොට මේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නෑ නේද සිංහ ලග්නය හොඳට ඉන්නවා කියලා. අපි කියමු ඔබ සිංහ ලග්නේ කුජ එකේ ඉඳලා ඒ රාශිකයක් බලපාන්නේ නැහැ මේ මොහොතේ. ඒක ගැන හිතන්නේ නැතුව අපි ලග්නාව දැන් මම ඊට ඉස්සරත් මේ කතා කරා. ඒ ලග්න වලට එහෙම පලාපල කියන්න අරගයි. චන්ද්‍රයාගේ ස්ථානයේ ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා. ඒ ග්‍රහයෝ 9 දෙනාගේ පුජ්‍යලක ජීවිතේට බලපාන්නේ මහත්තයා ග්‍රහයෝ 3 දෙනයි. 3ක් හොඳයි, 3ක් නරකයි, 3ක් මධ්‍යස්ථයි. ඒතර මේ මධ්‍යස්ථ 3 දෙනා හෝ නරක 3 දෙනා හරි අරගෙන අපි වාට නරකක් කියලා දුන්නොත් එතකොට අපි ජීවිතයේ ඊටමද ඒ කියන්නේ අපි බලවත් කර යුතු 3 දෙනා බලවත් කරලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ජ්‍යොතිෂය තුලින් ගුප්ත කර්මය තුලින් ඔයාගේ කේන්දරයේ ගැලපෙන ග්‍රහ ගැලපීම් අනුව ගැලපෙන ග්‍රහය කවුද කියන එක හොයලා දීලා අන්නේ ග්‍රහයට අදාළ වත්පිළිවෙටි කරලා දුන්නොත් කවදාවත් කිසිම කෙනෙක්ට මේ ජ්‍යොතිෂය වර්ධින්නේ නැහැ. දැන් විද්‍යාවෙන් වර්ධින්නේ නැහැ. ඇත්තටම කෙනෙක්ගේ දැන් ජීවිතයේ සුරේෂ් මහත්මයා අපි හිතමු අධ්‍යාපනික කඩේම ඒ වගේම විවාහ ජීවිතය, එතකොට දරුමල්ලෝ, රැකී ආරක්ෂා මෙන්න මේ දේවල් හරිම වැදගත් සම්දිස්ථානනේ ඕනම කෙනෙකුට. කෙනෙක් හිතන්න පුළුවන් අපි උත්සාහ කළොත් අපි මහන්සි වුණොත් තමයි අපිට අධ්‍යාපනික කඩේම් ජය ගන්න පුළුවන් වෙන්නේ, රැකී ආරක්ෂා සාර්ථක වෙන්නේ, විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ කියලා. හැබැයි මේවලට යම් හොඳ යහපත් බලපෑමක් කරන්න ජ්‍යොතිෂයටත් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් මහත්තයා. ජීවිතේ අපිට මේ කොටස් අපි බෙදා ගන්නවා මහත්මයා. අපි ජන්ම, සම්පත්, විපත්, ශේම, පත්‍යහාරි, සාධක, වද, පරමෛත්‍රී, මෛත්‍රී. ඒතර මේ කාලවල අපේ ජීවිතේ කොටස් වලට අපි බෙදාගෙන තියෙනවා. එතකොට අවුරුදු 20ක්, අවුරුදු 10ක්, ඒ කියන්නේ අවුරුදු 120 අපේ ග්‍රහචාරයෙන් අර ගමන් කරන කාර්යය අපි හදාගෙන තියෙනවා. මම මේ පුංචි උදාහරණයක් ඔයගලන්ට දෙන්නේ. බුදගේ මහදසාවෙන් ඉපදිලා තියෙනවනේ යම් කිසි කෙනෙක්. දැන් බුදගේ මහදසාවෙන් මම ඉපදිනවා කියමුකෝ. මම බුදගේ මහදසාවෙන් ඉපදුනා මගේ ජන්ම දසාව වෙන්නේ බුද. එතකොට බුද මහදසාව තුළ ඉපදිලා කේතුගේ මහදසාව වෙනකොට අපිට සම්පත්. දැන් උහුඟක් කියනවා අපෝ කේතු කියන්නේ කෙට්ටු කරන නරක ග්‍රහයෙක් කියලා. නෑ. ඒ ග්‍රහ දසාව ලබා දෙන කෙනා අනිවාර්යෙන් සම්පත් වලින් පරිපූර්ණ කේතුගේ දසාව. ඊට පස්සේනේ සිකුරුනේ. සිකුරු කියන්නේ කවුද? සිකුරු කියන්නේ විපත් දසාව. එතකොට අන්නේ පෞල් ජීවිත අවුල් වෙලා මම කියනවා අන්න දැන් ඔන්නවාට සිකුරු ලබලා තියෙන දැන් නියමයිනේ දැන් අවුරුදු 20ක් එකද. හැබැයි ඒ සිකුරු දසාව තුළ ඒ මනුස්සයාට වෙන්න ඕනේ හැමදේම වෙලා ඉවරයි. ඒක නිසා අපි හැමතිස්සෙම බලන්න ඕනේ කේන්දරේ පෞද්ගලික කේන්දරේ බලන්න ඕනේ කියන්නේ ඕනෝකින්ද යම්න මහත්මයා නැතුව සාමාන්‍යයෙන් ඔය පලාපල කියලා සිකුරුට හොඳයි කියවට සිකුරු නරකයි ඉන්නවා මහත්මයා. සෙනසුරු නරකයි කියවට සෙනසුරු තමන්ගේ දේපල වස්තු සම්භාරයන් මිනිසුන්ට දීලා තියෙන හැටි දැක්කම ගොඩාක් දේවල් තියෙනවා මහත්මයා. ගුරු බ්‍රහස්පති ග්‍රහය මරණය පාවගෙනත් දීලා තියෙනවා. විශේෂයෙන් අපි කේන්දර අධ්‍යයනය කරනවා ගාමිණී දිසානායක මහත්මයා කේන්දර අපි අධ්‍යයනය කරා. ඒතකොට ගුරු තමයි මහත්මයා කේන්දරේ මාර්ගය උනේ. ඒ වගේ හැම තැනකදීම කේන්දර අධ්‍යයනයන් තුලින් විජේ කුමාරතුංගයන්, බණ්ඩාරනායක මහත්මයා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහත්මයා
ඒතර මේ වගේ අයගේ කේන්දරත් එක්ක අපි යනවනේ දැන් මේ ලෝකායන ජ්‍යොතිෂය හොයාගෙන සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒතර මේ වගේ ඔය හැම කෙනෙකුම කේන්දර තුල අපි දකින්න දෙයක් තමයි සමහරට සෞම්‍යය කියන ග්‍රහයෝ ඒගොල්ලන්ට විපර්ජන දීලා තියෙනවා. සමහරලාට හොඳ නෑ කියන මේ සෙනසුරු කුජ රවි රාහු අන්න ඒ වගේ ගායෝ සම්පත්තියලා තියෙනවා. ඒ වගේම විදේශගත ඉන්න දරුවෝ අපේ දැන් විදේශ එංගලන්තේ ඇමරිකාවේ ඒ හැම තැනකටම රාහු හොඳ නෑ කියන කට්ටිය තමයි අරන් ගිහලා සම්පත් ලබා දීලා තියෙන්නේ. ඒක නිසා ග්‍රහගලකපීම් බැලීමේදී අනිවාර්යයෙන්ම මහත්මයා අපි මේ හැම දරුවෙක්ටම කියනෝනේ තමන්ගේ පෞද්ගලික කේන්දරය හරියාකාරව දන්න කියන ජ්‍යොතිෂ ලවා බලව ගන්නට ඕනේ. පොදුවේ ලග්න පලාපල හෝ පොදුවේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳ අනාවැකි හොයනවට වඩා ඒක තමන්ට ආවේනික විදිහට හොයාගත්තොත් හරිම වටිනවා කියන කතාව තමයි සුරේෂ් මහත්තයා කියන්නේ. දැන් මේ ජ්‍යොතිෂයත් එක්ක තියෙන අත්දැකීම් බෙදා හදාගනිද්දී සුරේෂ් මහත්තයා සමහරු කියනවා දැන් කෙනෙකුට යම් නරක කාලයක් උදා වෙනවා නැත්නම් අයහපත් කාලයක් උදා වෙනවා කියන එක විතරක්ම කියනවා. හැබැයි යම් නරක කාලයක් උදා වෙනවා නම් අයහපත් කාලයක් උදා වෙනවා නම් ජ්‍යොතිෂය තුල තියෙනවා නේද ඒක යහපතට පෙරලා ගන්න. ඒක සුබදායක බවට පෙරලා ගන්නත් ක්‍රමවේදයක්. හොඳ මහත්වාවක් ඔබතුමා කිව්වේ. දැන් මම අපි ගමු සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් ජන්මේ රාෂ්ට්‍රකයක් ලැබලා තිනවා කියලා මේ මොහොතේ කාටෝ දැන් කේන්ද්‍රවල කියලා ඇතිනේ. දැන් මගේ මේ වැඩසටහන බලන අය කේන්ද්‍ර බලලා තින අය. තේරුණාද? ගොඩාක් දුරට මේවා බලන්නේ මේවා වෙරින් උනන්දු වෙන කට්ටියනේ. ඒතර ඔයාට දැන් මීන ලග්නේ හෝ නැත්නම් ජන්මේ රාශිකයක් ඔයාට යන්නේ අසුබ දසාව කියලා ඇතිනේ. ඒ දසාව තුළ ඔයාට එන හොඳ ලැබීම් ලැබිලා නැද්ද? සමහරකට සෙනසුරු ඒ රාශිකය තුළ සමහරකට තමන්ගේ මේ මිතුරෙක් තමන්ට වැරදි වැඩක් කරන්න පුළුවන්. ඒතර ඒ මිතුරා එච්චර කාලයක් අපි අඳුරගෙන හිටියේ නෑ. ඒතර ඒක හොඳ දෙයක් නෙන්නේ. ඒතර ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයක් තමන්ගේ ගොඩ නැගිල්ල තමන් මහන්සියෙන් ඉදි කරව වෙන්න පුළුවන්. තමගේ මුදල් ඒකට යවන්න පුළුවන්. ඒවත් ඒ රාෂ්ට්‍ර කාලේ වෙලා ඇති වෙනවනේ. ඒතර ඒ අපි බලන්නට ඕනේ මෙයාට මේ මහත්මයාට මොකද්ද මේ ග්‍රහයකින් තියෙන ප්‍රතිඵලය. අපි මේ බලන කේන්දරේ මේ පුජ්‍යලයාට මොකද්ද මේ ග්‍රහය කරන්න පුළුවන් දේ. මොකද ග්‍රහයේ අවස්ථා පහක් තියෙනවා මාත්‍යා. මේකේ තමයි සංකීර්ණ කටයුත්ත. يعني නිද්‍රා අවස්ථාව, ප්‍රකාශන අවස්ථාව, ඒ වගේ සම්පත් අවස්ථාවක් තියෙනවා. ඒතර සතුටින් ඉන්න අවස්ථාව. එතකොට ඒ වගේ අවස්ථාවලද මේ ග්‍රහය ඉන්නේ. නැත්තම් මෙයා ඉන්නේ Tamanට දුක් දෙන අවස්ථාවකද. ඒකින්ද තමයි මම දැන් නැවතත් ඔබතුමාට මේ කියන්නේ. නැවතත් මේක බලන වැඩසටහන බලලා කියන්නේ ග්‍රහයන්ගේ ප්‍රතිඵල ඒ රාශියකට ගුණ කරන්න එපා. ග්‍රහයන්ගේ ප්‍රතිඵල දෙන්නේ ඒ ග්‍රහයා ඒ ඉන්න ස්ථානයේ Tamanට ඒ වෙලාවේ ඒ මොහොතේ බලපාන ආකාරයට තමයි. දැන් සුරේෂ් මහත්තයා ඔය මතු කරපු කාරණාවත් හරි වැදගත්. දැන් කියනවා මේ රාහු මහදසාව යනවා කියලා කියනවා නැත්නම් ඒ රාෂ්ට්‍රක කාලයක් යනවා කියනවා. මම මේ උදාහරණයක් ගන්නෙ. දැන් මෙවැනි කාලවකවානුවක් යද්දී සමහර ජ්‍යොතිෂ්‍යවේදීන් සමහර දෙනෙක් බලනවා මේ හරහත් යම් කිසි වාසියක් ගොඩනගා ගන්න. මේ කාලේ ඔබ මෙහෙම කළොත් හොඳයි. මේ කාලය තුල ඔබ කරන්න ඕන මෙන්න මේ දේවල්. මේ දවස්වල මේ විදිහට තමයි ඔබ ජීවත් වෙන්න ඕන. මේවා යම් ඇත්තක් වගේම යම් මුලා කිරීමුත් තියෙන තැන් තියෙනවා නේද? මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේ මොහොතේ දැන් මම මේ වැඩසටහන බලනකොට සෙනසුරු අපල දින අය ගිහිල්ලා ගෙදර නුගපැලයක් හිටවන්න කියනවා. හරි. නුගපැලේ කියන්නේ මොකද්ද මහත්මයා? නුගපැලයක් කියන්නේ මහා විශාල වෘක්ෂයක්. ඒක බොන්සයි ක්‍රමයට හදලා හරිද? ඒක ව්‍යාපාරයක් වශයෙන් මේ නුගපැලේට වතුර දාපු කියනවා. නුගපැලේට වතුර ඕනේද මහත්මයා? නුගපැලයක් හැදෙන්න වතුර ඕනේද? නෑ. එතකොට මේ නුගපැලේ කියන්නේ මේ නුගපැලේට අපි වන්දනාමාන කරනවා. ඇතට පුද පූජාව තියෙනවා. මේක පුණ්‍ය භූමියක තියෙන තැනට ගිහිල්ලා අපිට කරන්න පුළුවන්. ඒ වුණාට ගෙදර ගෙනලා නුගපැල හිටවන කාලයක්ද මේක? තමන්ගේ මේ 10 15 ඇතුලේ නුගපැල හිටවගෙන මේ අතුරු කිරියන නුගපැලයක් හිටවල වතුර දාන්න ඕනේද මේ සෙනසුරු අපලේට? ඔන්න ඔයගේ මිනිස්සුන්ගේ මේ තියෙන ගතානුගතික ක්‍රම. මිනිස්සු ඒක ගැන අවබෝධයක් නැතිකම තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාවේ මේ පරම්පරාව බිහි වෙන්න හේතුව. එතකොට මේක තරුණයෙන් බැලුවොත් ඔබතුමාලා වගේ දැන් සාමාන්‍යයෙන් හොඳ තරුණයෙක්ගෙන් බැලුවොත් මේක බොරුවක් කියලා පේනවනේ. අන්න එතනදී ඔයගොල්ලෝ ගහන්නේ මේ තරුණ පරම්පරාව ඔක්කොම ගහන්නේ තනිකර පට්ටපල් බොරු කියලා කියන්නේ. වැටකෙయ్య පැල හිටවන්න කියනවා. අර මුහුදායිනේ තියෙන වැටකෙయ్య පැල ගෙනල්ලා ගෙදර හිටව ගන්න පුළුවන්ද? ඕකට වතුර දාන්න පුළුවන්ද? දැන් මම මේ අලුත්ම ට්‍රෙන්ඩ් එක බෝ පැලක් දිනලා හිටවනවා. ඉතින් මේක අපිට බලාගෙන ඉන්න බෑ. ජ්‍යොතිෂවිදී වශයෙන් ගුප්ත කර්මය දන්න අය වශයෙන් අපි මේක මිනිසුන්ට ඉදිරිපත් කරන්න තමයි මේ වගේ නාලිකාවක් හදලා හෝ මේක ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා මම හිතුවේ. දැන් අපේ කතාබහ ඇතුලේ සුරේෂ් මහත්මයා මතු කරපු කාරණාවක් තමයි මේ ඒ රාෂ්ට්‍රක අපල. ඒ වගේම අපි අහලා තියෙනවා ග්‍රහමාරු තියෙනවා. ග්‍රහ අපල තියෙනවා. යම් අසුබදායක කාලවකවානු තියෙනවා කියන කාරණාව. දැන් සමහර දෙනෙක් ඉන්නවා සුරේෂ් මහත්තයා ඔබට ඒ රාෂ්ට්‍රක අපලයක් තියෙනවා. ඔබට මේ ග්‍රහමාරුව ඉතාම අසුබයි කියපු ගමන්
බිය වෙනවා සහ බිය වෙලා Tamanගේ එදිනදා කටයුතුවත් හරියට කරගන්න නැති විදිහේ කට්ටියක් ඉන්නවා. ඇත්තටම මේවට අපි බිය වෙන්න ඕනද? මහත්මයා අපි ඒකට යන්න කලින් පොඩි දෙයක් මිනිස්සුන්ට කියන්න ඕනේ මේක බලන වැඩසටහන බලන අපේ සහෝදරයන්ට සහෝදරියන්ට ඒ වගේම මේක කියලා දෙන්නට ඕන කාරණයක්. ඒ රාෂ්ට්‍රකයක් කියන එක ඕගොල්ලෝ YouTube නාලිකාවකින් බලලා අහන්න එපා. මොකද ඒ රාෂ්ට්‍රකයක් ලබන්න තමන්ගේ කේන්දරේ තමන්ගේ ලග්නය මීන වුණාට ඒකේ තියෙන ග්‍රහ ඉස්සුර කියලා. ඒ කියන්නේ මේක අංශක 30ක ප්‍රමාණයක තමයි මේ ග්‍රහය ගමන් කරන්නේ. ඒතර සමහරකට අවසාන අංශකයේ ගමන් කරනවා නම් තාමත් මීන ලග්න හිමියන්ට සෙනසුරු ඒ රාශියක් නැහැ. තේරුණාද? එතකොට මිනිස්සු බය වෙලා දැම්ම බය වෙලා යන්ත්‍රමන්ත්‍ර කරා ගුරුකම් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. බෝධි පූජා කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපලේ වරුණා කියලා මේ අපලේ වරුණාට පස්සේ තමයි මිනිස්සුන්ට අපලේ ලබන්නේ. ඒ මොකද ඒ රාශිය කියලා බලන්නේ නැහැ නේ තාම. ඒක නිසා මං හැමතිස්සෙම ඔයගලන්ට කියනවා ඒ රාශියකට බය යුතු කාරණයක් නැහැ. ඒ රාශියකේදී අපිට අපි පෞද්ගලිකව ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්න ඕනේ. මනුස්සය දැන් මගෙන් කේන්ද්‍රය බලන ඕනම කෙනෙක්ට මම කියන්නේ ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ඉවසීම ප්‍රගුණ කරන්න, භාවනාවකට යොමු වන්න, නැත්නම් අවශ්‍ය ජාතු කර්මයක් තියෙනවා මම මේක කරලා දෙනවා. ඉතින් ඒ හැමදේම කරලා මම ඒගොල්ලන්ට කියන්නේ ජීවිතේ මේ කාලය තුල Tamanට එන ප්‍රශ්න සතුටුදායකව දකින්න. අන්නේ දැකීම තුළින්ම තමයි මහත්තයා ඒ රසය දුරු කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි මේකට බය වෙලා තමන්ගේ මනස දුර්වල කරගත්තොත් එයාට අපිට කරන්න පුළුවන් දේවල් ඊටත් වැඩි. දැන් ඇත්තටම ජ්‍යොතිෂ කියලා කියන්නේ ඔබව බය කරවන දෙයක් නෙමෙයි. ඔබේ ජීවිතයේ සතුටට පත් කරන දෙයක්, ඔබේ ජීවිතයේ යහපතට සාර්ථකත්වයට පත් කරන දෙයක් කියලා ටිකෙන් ටික පැහැදිලි වෙනවා ඇති. අපි ඉදිරි වැඩසටහන් තුලත් මේ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ බයට පත් කරලා ඔබේ තියෙන මිල මුදල් ටික නැති කරන දෙයක් නෙමෙයි. ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන්න පුළුවන් විදිහේ ශාස්ත්‍රයක් කියන එක ඔබට පැහැදිලි වේවි අපේ ඉදිරි වැඩසටහන් තුලින්. අදට සමුදෙන්න සූදානම් ගුප්ත කර්ම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාඥ සුරේෂ් හැන්නදිගේ මහත්මයාට ආයුබෝවන් කියලා සමුදෙන ඔබතුමාට අපි ආයෙත් දවසක හමු වෙලා කතා කරමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.